වෙන්නදී මේ කරුණු තුනක් විතර තියෙනවා ඒ ජයසුන්දර කොටාසෙට පාර සභාව මගින් ඉදිරිපත් කරනු ලබන ප්‍රථම අයවැය 2025 මැයි මාස පැවති පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ස්වාධීන කණ්ඩායම දෙකට හිමි කර දුන් නාලපිටිය නගරවාසී ජනතාවට එකම බලාපොරොත්තු වූයේ නාලපිටිය සංවර්ධනයේ හා සුබ සාධන කටයුතු මන්දගාමීත්වයෙන් තොරව ක්‍රමවත්ව විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂම කර ගැනීම හැකි වේ යන අපේක්ෂාවයි. එම අපේක්ෂාව මල්පල ගැනීම සඳහා මා ඇතුළු අප පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහයෝගය ලබා දුන් සමගි ජනවලවේගය ස්වාධීන කණ්ඩායම එක එක්සත් ජාතික සන්ධානයේ ඇතුළු කණ්ඩායමේ ඉදිරි සංවර්ධන කටයුතු ඉතාමත් ජීවන්ශීලීව හා කාර්යක්ෂමව කරගෙන යාමට විශාල අත්දැකීමක් වන බව මම දැඩිසේ විශ්වාස කරමි. පසුගිය මාස 5ක් කෙටි කාලය තුළ අප සභාව විසින් සෑම කොට්ටාසයක්ම ආවරණය වන පරිදි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඉදිරියට ගෙන යාම අතර සෞඛ්‍ය කසල කළමනාකරණය අතුරු මාර්ග පිළිසන්න කිරීම වීදි ලාම්පු ආදී වූ යටිතර පහසුකම් කඩිනමින් ගුණාත්මකව සේවා බවට පත් කිරීමට හැකි වූ බව මා සිහිපත් කරන්නේ නිහතමානී ආඩම්බරයේදී. අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. සිල් දිනාගෙන් අවසරයි. 2026 නගරවාසී ජනතාව කාර්යාල සේවා ලබා දීම කටයුතු කළ අතර හිඟ ආදායම් රැස් ඩෙන්ගු මර්ධන වැඩසටහන කාණු පද්ධති පිරිසිදු කිරීම ලෙකලක ක්‍රීඩාංගන නිවාසාංක 1 අධියර යටතේ සභා අරමුදලින් මිලියන 20ක් සහ දේශීය ණය සංවර්ධන අරමුදලින් මිලියන 15ක් ණය ලබාගෙන යෙදීමට සැලසුම් කර ඇත. 2026 තුල සුපිරිවෙලන් සංකීර්ණයේ හිඟ කඩපොළේ නීත්‍යානුකූල අය කර ගැනීමටද සැලසුම් කර ඇති රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස සභාවේ සේවයේ නිලධාරීන්ගේ සේවකයන්ගේ වැටුපෙන් 40ක් සභා අරමුදලට දැරීමට සිදු විය. සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමේදී අපට මුහුණ පෑමට සිදුවන විශාල අභියෝගයකි. අද මේ ඉදිරිපත් කළ දින අයය මම හිතන්නේ නගර සභා ඉතිහාසයේ ගත්තොත් පළාත් පාලන ආයතන වල ගත්තාම පළාත් පාලන ඉතිහාසයේ පෙරහැරුම් ආයයක් තමයි 2026 සඳහා මේ අයය නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මම හිතන්නේ කරු සභාපතිතුමනි මන්ත්‍රීවරුනි පළාත් පාලන ආයතනය සඳහා රජයේ විසින් එවන වැටුප් 40ක් අපිට කපා හැරලා තිනවා. ඒ 40 අපිට දරා ගන්න දෙන්නේ සභා අරමුදල් වලින් තමයි. ඒ සභා අරමුදල් මේ මුදල දරා ගන්න මම හිතන්නේ අපිට නගර සභාව සඳහා කෝටි 4ක ප්‍රමාණයක් වර්ෂයකට ආදායමින් අයින් කරන්න වෙනවා නගර සභා සේවකයන්ගේ වැටුප් සඳහා. ඉතින් මේ මුදල් අපිට එකතු කරගන්න වෙන්නේ නගර සභාවට අයත් දේපල පරිපරම් බදු නැත්නම් කඩකුලි ඒ කුලි වලින් සඳහා තමයි මේ මුදල් අපිට අය කරගන්න වෙන්නේ. සභාවතුමා විසින් අද වශයෙන්ම 2026 ක්‍රියාත්මක කරන්න උදාන කරන තියාගන්න ඉදිරිපත් කරා. අපි දැනට පත් වෙනා මාස 6කට ආසන්නයි මාස 5ක් ගෙවිලා තියෙනවා. මම හිතනවා මේ මාස 5 තුළ අපිට යම් කිසි දෙයක් නගර සභාව වෙනුවෙන් කරගන්න අයවැය ලේකයට අතුලත් කරලා කරගන්න බැරි වූ තත්ත්වයක් තියෙනවා. අපි විශ්වාස කරනවා අපි කොටස් 9ක් තිබ්බා කොටස් 9න් 5ක් අපි ජයග්‍රහණය කළා ජාතික ජන බලවේගය හැටියට. එතකොට ඒකට 9කින් 5ක් කියන්නේ අතන බහුතරයක්. නමුත් අපිට අපි දන්නවා අපි සභාපතිතුමා මොන ආකාරයෙන් හරි කමන්නේ සභාපති ධූරයට පත් වෙන සඳහා ඒ අවශ්‍ය පසුබිම හදාගත්තා. ඒකෙදි අපිට ගැටලුවක් වුණේ නැහැ. මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදීව සභාවට මන්ත්‍ර 15ක් ඉන්නවා 15න් බහුතරයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. අපි විශ්වාස කරනවා ඒකත් උපයෝග කරගෙන මෙන්න 2026ට හදපු අයවැය ක්‍රියාත්මක කිරීම සඳහා අපි මේක අපි බලාපොරොත්තු වෙනවා. අතන මේක ක්‍රියාවට නම් ගන්න පුළුවන්. මේ පොතට ගැප් වෙලා තියෙන මෙන්න මේ කරුණු කාරණා ටික මහ පොළොවේ යථාර්ථය බවට පත් කරමින් මහ ජනතාවගේ අවස්ථා ටික ඉස්ත කර ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කියලා කියනවා. අපි ඒක නිසා විශ්වාසයෙන් යතාව අපට අවුරුදු 4ක් කියලා ප්‍රමාණනාසන කාලයක් තියෙනවා. ඒ කාලය තුල අපි මෙන්න මේක නිවැරදි වෙනවා නම් කියන්නේ අපි ජාතික වශයෙන් ගන්න දේශපාලන තියෙනවා. පක්ෂයක් හැටියට ප්‍රතිපත්ති වශයෙන් ගන්න තියෙනවා. ඒ අවස්ථාව ගන්න අපට වෙනස් විය හැකියි. කියන්නේ අපට පුළුවන්කම තියෙනවා. පක්ෂයට අපිට අවබෝධ කරලා දුන්නොත් අපේ නගර සභාව මෙන්න මේ ආකාරයට පවත්වාගෙන යනවා.
මේකදී අපිට මෙන්න මේ ආකාරයේ තියෙන එකට එන්න පුළුවන් ඒ සහයෝගය ලබා දෙන්න පුළුවන් කියලා අපි විසින් යෝජනා කළොත් අපි විශ්වාස කරලා වශයෙන්ම මේ අයවැයේදී ඊළඟ අයවැයේදී අපිට ඒකට සහයෝගය ලබා දෙනවා. නමුත් අපි විශ්වාස කරනවා මේ වෙලාවේ අයවැය මම හිතන්නේ ලංකාවම ගත්තට පස්සේ එක තත්ත්වයන් තුළ පවතිනවා. විශේෂයෙන් ගත්තට පස්සේ පවතින ආණ්ඩු වලට තියෙන විරෝධයකට වැඩිය ඒ ජනමතය හදාගන්න එක සහ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයන්ගේ තියෙන හිතවත්කම් ප්‍රයෝග කරගෙන නොඑක් ආකාරයේ කර්මකාරණ උපයෝග කරගෙන අයවැය සම්බන්ධව නොඑක් මතවාදයන් සහ ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතිනවා. ඒවත් අපේ සැලකිලිට අරගෙන ඉදිරියේදී ප්‍රදේශීය ජනතාව වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න තියෙනවා නම් සාමූහිකව අපි ඒ දේ කරමු. නමුත් අපිට ප්‍රතිපත්තිය වස් කර්මකාරණාව වශයෙන්ොත් ඒ වගේම තමයි සභාවේ පසුගිය කාල සීමාව තුළ මාස 5ක් අත්දැකීම් තමයි අපිට තියෙන්නේ. මේ මාස 5 අත්දැකීම් හරියටගෙන මේ අයට මේ අයවැයට අපි මෙවර විරුද්ධ කන්දේ ප්‍රකාශ කරනවා කියන ප්‍රකාශය කරමින් මම නියැලෙනවා. බොහොම ස්තුතියි. මේ ගරු සභාපතිතුමා ඉදිරිපත් කරපු අයවැය අපි අධ්‍යයනය කරා. ඒ වගේම ගරු සභාපතිතුමාට සහයෝගය දෙන්න එක්සත් ජාතික සන්ධානය වෙනුවෙන් මම මගේ පක්ෂය වෙනුවෙන් ස්තුතිය මුද කරනවා අපේ නයිමුල්ල මැතිතුමාටත් ඒ වගේම මාලේකම් ඇතුළු නයි පක්ෂයට. ඒ වගේම ගරු සභාපතිතුමා මේ අයවැයේ ප්‍රධාන කරුණුව අපේ පක්ෂ විසින් ඔබතුමාට උත්තර දෙනවා පුද කරන්න කියලා මාලේකම්තුමා මට ඊයරත් කතා කරා. ඔබතුමාට සහයෝගය දක්වනවා පළවෙනියෙන්ම අපි අපේ පක්ෂ වශයෙන් ඔබතුමාට අත් වශයෙන් කියනවා නම් ගරු සභාපතිතුමා මේ අයවැයේ අපේ බලාපොරොත්තුව ජනතාවට සේවය ලබා දෙන්න ජනතාවට මොකක් හරි කරන්න ඕනේ කියන මතයට අපි හැමදේම ඉන්නවා මෙතන. ඒ වුණාට අද ජනතාව විදුතු කරන හැදුළු MPP එක ඒගොල්ලන් අපිට අද ඡන්දය දෙන්නේ නැහැ කිව්වා. අත් වශයෙන් මේගොල්ලන්ගේ ප්‍රතිපත්තිය ඒගොල්ලන් ප්‍රකාශ කරා. ඒගොල්ලන් නායකතුමා ඒ කියන්නේ එතුමාගේ ආසන සංඝ නායකතුමා අපි නගර සභාව වශයෙන් අපි එකට යන්න ඕනේ කියන මතේ අපි හිටියට අයවැයකට ඔබතුමාලා ඒ සහයෝගය දක්වන්න නැති කියන ඔබතුමාලේ පක්ෂේ මොකක් කරේ තීරණයක් ගන්නද? ඊළඟ ක්‍රමයක් ආවොත් මම කරගෙන ජාතික ජන බලවේගයේ අය ස්වාධීන කණ්ඩායම් දෙක මන්ත්‍රී දියුරු දෙකක් සමිති ජන බලවේගයේ මන්ත්‍රී දියුරුවේ අසුන්නායි. ඒක තමයි මේ දිසා දෙක වරණ ක්‍රමයේ හදලා බලමු. ඉතින් විශේෂ ජාතියන්නේ මේ ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිපලයේ පළවෙනි ජාතික ජන බලවේගය, දෙවෙනි ස්වාධීන කණ්ඩායම් දෙක, තුන ස්වාධීන කණ්ඩායම් ඊපස්සේ සමිති ජන බලවේගය. එහෙනම් අපි මේ අයවැයට දෙවීමක් ඉල්ලනවා ඡන්ද විකුණුවේ කියලා ඡන්දේ ප්‍රකාශ සභාපතිතුමා දරු චමින්ද මන්ත්‍රීතුමා දරු අබුරසිලි මන්ත්‍රීතුමා දරු ප්‍රසන්න මන්ත්‍රීතුමා දරු නෝබත් මන්ත්‍රීතුමා දරු අමරසිංහ මන්ත්‍රීතුමා දරු ඉම්රාන් මන්ත්‍රීතුමා දරු චන්දිමා මන්ත්‍රීතුමිය දරු සෙනෙරත්න මන්ත්‍රීතුමිය දරු බාලපැටමැදිගේ මන්ත්‍රීතුමිය දරු සන්නන් මන්ත්‍රීතුමා දරු උදිත ගංගේවා මන්ත්‍රීතුමා දරු මාචල් මන්ත්‍රීතුමා දරු අස්වල් මන්ත්‍රීතුමා පක්ෂෝ ඡන්ද 10කුත් පක්ෂ ඡන්ද 5කුත් ලැබිලා තියෙනවා. ඒ අනුව නාට්‍ය නගර සභාවේ අයවැය ඡන්ද 10ට 5ක් වශයෙන් වැඩි ඡන්ද 5කින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ අනුව මගේ ප්‍රකාශිත නියම මම කරන්නම්. නමුත් මගේ දරු සාංශික එකකව මම දන්නවා මේ ඡන්ද 15 පක්ෂෝ ලැබිලා තියෙනවා කියලා. මම එහෙම දරු සාංශික එකව දන්නවා පක්ෂ ප්‍රතිපත්ති පක්ෂ තීරණ ඒ වගේ මත ගරු MPP මන්ත්‍රීතුමාලා ඡන්ද නොදුන්නට ඡන්දේ දුන්නාසේ තමයි මම සලකන්නේ. ඒ කියන්නේ අපේ පෞද්ගලික හිතවත්කම් අපේ දින නගරයට සංවර්ධනය කිරීම උදෙසා කිසිම හිතේ වේදනාවක් නැහැ. ඒ ගරු මන්ත්‍රීතුමාලා පස් දෙනාවට ඡන්ද නොදුන්නට අදටත්
ඊයේට බලපෑම් වෙන පරිදි සියලු කටයුතු වලදී ආරම්භයෙන් කියන ගරු සභාපතිතුමා ගරු අපේ අස්රම් මන්ත්‍රීතුමා ඒ වගේ MPPK ගරු ආසන සංවිධායකතුමා ප්‍රමුඛ එතකොට ගරු මට ගිය පාර සුවාදනීයක උචිත ගම්යම් ගරු මන්ත්‍රීතුමා මට මේ පාර සහයෝගය පළ කරා ස්තුතියි හෘදේ සාක්ෂි එකගොම ස්තුතියි ඒ වගේම පෞද්ගලික දවස්වල මේ සභාව ලබාගත් දවසට අද වෙනකම් සියලු මන්ත්‍රීවරු මට සහයෝගය ලබා දුන්නා ගරු සභාපතිතුමාගේ මූලිකත්වය අගේ කොට සලකනවා දැනුත් අස්රම් මන්ත්‍රීතුමා ඒ වගේ සියලු සන්නර් මන්ත්‍රීතුමා ඒ කියන්නේ අපි පක්ෂයක් වශයෙන් දන්වලකින් බැඳිච්ච පක්ෂයක් ඒ පක්ෂේ වැඩ කටයුතු අපි මොන මතාන්තර වැරදි අදහස් වැරදි දේවල් හරි දේවල් අතර විවේචනයක් ඇති වුණොත් ඒක අහුම්කම් දෙනවා දීලා කරගෙන ගියා ඒ වගේම මට විරුද්ධව මේ සභාවට විරුද්ධව ඡන්ද දුන්න ගරු ශ්‍රී මන්ත්‍රීතුමා ප්‍රමුඛ ඒ මන්ත්‍රී මණ්ඩලයට කිසි වෙලාවක හෙට දවසේ මේ අයවැය ක්‍රියාත්මක කිරීමේදී අයවැය යෝජනා 110ක් සියලු මන්ත්‍රීවරුන්ගේ 102ක් සියලු මන්ත්‍රීවරුන්ගේ යෝජනා ඇදී ලැබිලා තියෙනවා මේ සියලුම ඒවා මේ අවුරුද්දේ ඉටු කරන්න නම් ලංකාවේ භාගයක් තිබුණා වෙනවා ඉතින් එහෙම නෙවෙයි මේ ලැබිලා තියෙන අයවැය යෝජනා සියලු අයවැය යෝජනා මාගේ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රමුඛ ඒ වගේම MPP ගරු මන්ත්‍රීතුමාලා ප්‍රමුඛ ලබාන දුන් අයවැය යෝජනා සාපේක්ෂව සියලු යෝජනා ඉදිරියේදී එකාමෙන් අපි එකට බැඳිලා කරගෙන යනවා ඒ වගේම ගරු ශ්‍රී මන්ත්‍රීතුමාට විරුද්ධව ඡන්ද දුන්නා කියලා නෑ හෘදයාංගම ස්තුතිය පුද කරනවා මොකද යම් යම් කටයුතු ආණ්ඩුවෙන් කරගන්න ඕන වෙනකොට සමහරට ඩීල් කියලා අපේ මන්ත්‍රීවරු කිව්වා නමුත් ඒ කිසිම සත පහක අපි අදහන දෙවිගොල්ලෝ ඉන්නවා අපි විශ්වාස කරන පක්ෂ ඉන්නවා ඒ සත පහක ඩීල් එකක් අපි කරලා නැහැ